කොහොමද ඔයාලට ලංකාවේ පැත්තකට දැඩි නියගයක් පවතින මේ කාලේ තවත් පැත්තක ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා මේ දවස් ටික තුල. ඉතින් මේ ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් ඔබ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් ඔන්න ගංවතුර ආපදා තත්ත්වයත් එක්ක පාචනය කොලරා වැනි රෝගී තත්ත්වයන් වැඩිපුර ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ පාචනය කොලරා වැනි රෝගී තත්ත්ව හැදෙන්න මූලික සාධක තමයි අපිරිසිදු ජලය සහ ආහාර පානය. ඉතින් මේ අපිරිසිදු ජලය සහ ආහාර පාන අපේ ශරීරයට ඇතුල් කරගත්තේ නැති වුණොත් අපිට පුළුවන් මෙන්න මේ රෝගවලට ගොදුරු නොවී ඉන්න. ඉතින් ඔබ බීමට ගන්නා ජලය කොහොමද ගන්න ඕනේ? ඔබ බීමට ගන්නා ජලය සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට බුබුලු දමමින් නටන උෂ්ණත්වය එනතුරු උණු කර නිවා බීමට ගන්න පුරුදු වෙන්න. ඔබ ෆිල්ටර් වතුර පාවිච්චි කරන්න පුරුදු වුණු කෙනෙක් නම් ෆිල්ටර් වතුරයකට වතුර ගන්න ජල මූලාශ්‍රය ගම් වතුරට හවු නොවෙච්ච තැනක් නම් ඔබ ෆිල්ටර් වතුර පාවිච්චිට ගන්න. එසේත් නැත්නම් ඔබ අනිවාර්යෙන්ම උණු කර නිවාගත් ජලය පානය කරන්න මේ දවස්වල. ඊට අමතරව ඔබ ගන්න ආහාර පාන. ඉතින් මේ දවස්වල ඔයාගේ ගෙදරට ගේන එළවලු වර්ග, පලා වර්ග හොඳට පිරිසිදු කරන්න ඕනේ. කොහොමද අපි පිරිසිදු කරගන්න ඕනේ? අනිවාර්යෙන්ම හොඳින් ලුණු දාලා පිරිසිදු කරගන්න. ඒ වගේම 3-4 පාරක් හොඳින් සෝදා ගන්න. ඒ විතරක් නෙමෙයි. අමුවෙන් කෑම හැකිතාක් අවම කරන්න. ඔබ ගන්න එළවලු සහ පලා වර්ග හොඳින් පිස අනුභව කරන්න පුරුදු වෙන්න. ඊළඟ අවදානම තමයි මේ දවස්වල ලංකාවේ කොහොමදත්ම ඩෙන්ගු ටිකක් උස්සන්න වෙමින් පවතිනවනේ තවමත්. ඔබ අනිවාර්යයෙන්ම ගංවතුර ආපදා තත්ත්වයකට පස්සේ ඔබේ නිවස තුල සහ ගෙවත්ත හොඳින් පිරිසිදු කරගන්න. විශේෂයෙන්ම වතුර එකතු වෙන තැන්, බෙහෙත් කවරවල ඒ විතරක් නෙවෙයි පැමිලි කොම්බ, පුංචි ගසාගෙන ආපු වාචන වගේ දේවල් සියල්ල එකතු කරලා ඒ දේවල් පස්සට වල්ලලා දාන්න. එහෙම නැත්නම් මුකට හරවලා වතුර නොරදෙන විදිහට තබා ගන්න. මේ ඩෙන්ගු අවදානමින් මිදෙන්න අපිට මේ ක්‍රමය පාවිච්චි කරත් පුළුවන්. වතුරට පුළුවන් තරම් බහින්න නැතුව ඉන්න. ඔබ බහිනවා නම් අනිවාර්යයෙන්ම නැවත ඔබ ගොඩාවට පස්සේ කකුල් හොඳට හොදලා තෙත මාර්තු කරගන්න. කකුලේ තුවාලයක් තියෙන කෙනෙක් මේකට බැස්සට පස්සේ තුවාලේ තියෙන තැනින් leptospirosis වැනි මීඋන හැදෙන බැක්ටීරියා එක වගේ ඇඟට ඇතුල් වෙලා මීඋන කියන රෝගී තත්ත්වයට ගොදුරු වෙන්නේ හැකියාවක් එන්න පුළුවන්. ඒකේ ඇවිදින වෙලාවට ඔය ආරක්ෂිත ක්‍රමයක් ආවිච්චි නොකළොත් සම්පූර්ණ කටුවක් වගේ දෙයක් යන්නේලා ඔයාගේ කකුල තුවාල වෙලා ඔබ නැවතත් ඇඳට වෙලා කාලයක් ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ජේසි වැනි ඝනකම් ඇඳුම් අඳින්න හැමතිස්සෙම ඔබ හිස කන ආවරණය වෙන විදියට තොප්පියක් හරි එහෙම නැත්නම් ජේසි උඩ කොටස හරි නිතරම දාන්න. සාමාන්‍ය ඔබට වැහි සහිත කාලගුණයකදී ඔබගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග උස්සන්න වෙන බව තියෙන අය දන්නවා. ඉතින් වැහි සහිත වෙලාවට රාත්‍රී කාලයේදී වැඩිපුර එළිමහන් තැන් වල රැඳෙන එක අඩු කරන්න. හවස නාන එක පුළුවන් තරම් අඩු කරලා උදේට නාන්න පුරුදු වෙන්න. කොත්තමල්ලි රසම් වැනි සෙම ගතිය අඩු කරන ආහාර පාන වැඩිපුර ගන්න. සුදුලුණු බෙලිකොළ කප්පරවල්ලිය කොළ දාලා හොඳට දුම් අල්ලන්න. ඔබට වෛද්‍යවරයා ඉන්හෙලර්ස් පාවිච්චි කරන්න කියපු කෙනෙක් නම් මේ වැසි සහිත කාල ගුණයේදීවත් ඔබේ ඉන්හෙලර් එක ඔබේ වෛද්‍යවරයා කියපු පරිදි නිසි පරිදි පාවිච්චි කරන්න පුරුදු වෙන්න. පුංචි කාරණා ටිකක් මතක් කරගෙන අපේ වීඩියෝ එකේ අවසානට වෙනකන් ආවා. ඉතින් මෙන්න මේ කරුණු නම් ඔයාලා අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඔබට කැස්ස හිම්බිරිස්සාව සෙම උණ වැනි රෝග තත්ත්ව තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ළඟම තියෙන රජ රෝහලෙන් හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න නම් අමතක කරන්න එපා. මොකද ඔබට තිබෙන්නේ සුළු රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ සුළු රෝගී තත්ත්වය ඇති කරන බැක්ටීරියා එක සමහරට ඔබේ පෙනහළු වලට ගිහිල්ලා ඔබ පෙනහළු ආසාදනය කරන තත්ත්වයකට පත් වුණොත්, ඒ කියන්නේ නියුමෝනියා තත්ත්වයකට පත් වුණොත් ඔබේ ජීවිතයට අවදානමක් තියෙනවා. ඇදුම රෝගියෙක් නම් ඔබේ ඇදුම ඉතා ඉක්මනින් උස්සන්න තත්ත්වයට පත් වෙන වයසට කාලගුණයත් එක්ක. ඔබ රෝහලට යන්න ගත කරන කාල සීමාව තුළදී ඔබේ පෙනහළු අක්‍රිය වෙලා ඔබේ ජීවිතය නැතිවීමේ අවදානමක් තියෙනවා. ඒක හින්දා
පුංචි හරි හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවොත් වහාම රජයේ රෝහලක් වෙත ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න